ChatGPT ද හොඳම? Claude ද හොඳම? එහෙමත් නැත්නම් Google Gemini ද හොඳම? පහුගිය අවුරුදු කිහිපයේ සහ ඒ වගේමයි 2026 අවුරුද්දෙත් ගොඩක්ම අය අහන ප්‍රශ්නය තමයි ඔන්න ඕක. මොන AI tool එකද මම භාවිතා කරන්න ඕන? එහෙමත් නැත්නම් මොන chatbot ද මම භාවිතා කරන්න ඕන? එහෙමත් නැත්නම් මොන model එකද මම භාවිතා කරන්න ඕන? මේක තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය. ඒ වගේමයි ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයත් මෙන්න මේක. AI companies ටික කියනවා අපේ model එක තමයි හොඳම model එක කියලා. ඒ වගේමයි අපි Reddit එකට ගියාට පස්සේ Facebook එකට ගියාට පස්සේ AI tools භාවිතා කරන users ලා කියනවා මෙන්න මේ tool එක තමයි හොඳම කියලා. එහෙමත් නැත්නම් AI tools ගැන review කරන, AI ගැන උගන්වන මේ අපි වගේ YouTubers ලා කියනවා ඔයා මෙන්න මේ tool එක දාගන්න. මෙන්න මේක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ මේ එක එක model එකට අදාළව graphs තියෙනවා, benchmark තියෙනවා. ඉතින් මේ හැමදේම දැක්කට පස්සේ හරිම confusing. ඉතින් අන්න ඒ නිසා මම තීරණය කරා ඕගොල්ලෝ මේ මගෙන් අහන ප්‍රශ්නෙට හරියාකාරව උත්තරයක් දෙන්න. ඉතින් මම මේකට මේ නිකන් මට හිතෙන උත්තරයක් නෙමෙයි දෙන්නේ. ඉතින් මම මේකට උත්තරයක් දෙන්න මම මෙන්න මේ වීඩියෝ එක වෙනුවෙන් විතරක් official benchmark reports 277කටත් වඩා වැඩි ප්‍රමාණයක් analyze කරා. ඒ වගේමයි Reddit එකේ, YouTube reviews වල, Facebook communities වල, X එකේ developer blogs වගේ community sources 220කට අධික ප්‍රමාණයක් analyze කරා. ඉතින් මුළු resources 500කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කළා මම ඕගොල්ලන්ට මෙන්න මේ dashboard එක හදලා තියෙනවා. ඉතින් මේ dashboard එක ගත්තට පස්සේ මම මේක tabs 6කට බෙදලා තියෙනවා. ඒ තමයි companies කියන විදිහට හොඳම AI model එක මොකක්ද? ඒ වගේමයි මිනිස්සු ඇත්තටම experience කරලා තියෙන විදිහට ඒගොල්ලන්ට හොඳම AI model එක මොකක්ද? ඒ වගේමයි මගේ පුද්ගලික experience එක අනුව මට හොඳම AI models මොනවද? ඊට පස්සේ category comparison එකේ මම categories 15ක් අරගෙන තියෙනවා. coding වලට, app building වලට, writing and content creation වලට මෙන්න මේ විදිහම categories 15ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ category 15ට කාණ්ඩ 5ක් යටතේ මම winner කෙනෙක්ව දාලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම benchmark වලින් කවුද මේ category එක win කරන්නේ? ඊට පස්සේ ඇත්තටම communities වල මිනිස්සු කියන විදිහට, ඒ කියන්නේ Reddit එකේ, X එකේ, Facebook communities වල, forums වල මිනිස්සු ඇත්තටම භාවිතා කරන දේවල් අනුව මිනිස්සු වැඩිපුරම කැමති කාටද කියන එක අනුව මේ කැටගරි එක වින් කරේ කවුද කියලා මම දාලා තිනවා. ඊට පස්සේ මේ කැටගරි එකට අදාළව නොමිලේ භාවිතා කරන්න පුළුවන් ඔප්ෂන් එක මොකක්ද කියලා මම දාලා තිනවා. ඊට පස්සේ ලංකාවේ අපිට හොඳම වැලියු එකක් හම්බෙන්නේ මොන AI tool එකෙන්ද මේ කැටගරි එකට අදාළව කියලා මම දාලා තිනවා. ඊට පස්සේ මේ හැම කැටගරි එකට අදාළවම මම භාවිතා කරන සහ මම හොඳයි කියලා හිතන්නේ මොකක්ද කියන එක මම දාලා තියෙනවා. ඉතින් මේ කැටගරිස් 15ට අදාළව ආයිමත් කාණ්ඩ 5කින් මම විනර් කෙනෙක්ව තෝරලා තියෙනවා. ඊට පස්සේ value for money. ඇත්තටම ඔයා ගෙවන ගානට හොඳම value එකක් හම්බෙන්නේ මොන AI tool එකේද කියලා මම හොයලා තියෙනවා. ඊට පස්සේ මම final verdict එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කාල වේලාව විතර කරගන්න ඕන නිසා සහ ඔයාට දිග comparison මේ වීඩියෝ එකක් බලන්න ගත්තොත් ඉතින් ඔයාට boring වෙන හින්දා මම අර පළවෙනි tabs 5 මත ඇරලා මම එන්නම් මෙන්න මේ අන්තිම final verdict කියන tab එකට. ඇවිල්ලා මම මෙන්න මේක ඔයාට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට ඔයාට පුළුවන් දල වශයෙන් idea එකක් ගන්න මොන task එකට ඔයා මොන වගේ AI model එකක් භාවිතා කරොත් හොඳයිද කියලා. දැන් මෙතන මම මේ categories 15ටම අර කාණ්ඩ 5 යටතෙන් මම අරගෙන winner කෙනෙක්වම තෝරලා තියෙනවා. right. දැන් බලමු මුලින්ම තියෙන්නේ coding සහ app building වලට. ඒකට winner වෙන්නේ Claude Opus 4.7. ඉතින් අර categories 5න් 5ම agree වෙලා තියෙනවා Claude Opus 4.7 එක තමයි මේකේ winner කියලා. ඉතින් මීට අමතරව ඔයාලට ChatGPT 5.5 භාවිතා කරන්න පුළුවන් මේ වෙනකොට. නමුත් ඒකේ hallucination rate එකේ සෑහෙන්න වැඩි ගතියක් තියෙන හින්දා තමයි Claude Opus 4.7 එකට මේකේ winner වෙන්න පුළුවන්කම වෙලා තියෙන්නේ. නමුත් ඔයා GPT 5.5 භාවිතා කරනවා නම් ඒකිනුත් ඔයාට ගොඩක් similar results ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේකේ winner වෙන්නේ Claude Opus 4.7. ඊට පස්සේ writing and content creation වලට Claude තමයි ගොඩක් දෙනෙක් භාවිතා කරන්න කැමති වෙලා තියෙන්නේ. ඉතින් 5න් 4ක්ම ඇග්‍රී වෙනවා Claude එක තමයි මේ writing සහ content creation වලට අපිට භාවිතා කරන්න පුළුවන් හොඳම model එක කියලා. ඉතින් Sonnet 4.6 එක තමයි ගොඩක් දෙනෙක් පික් කරලා තිබුණේ. මොකද අපි community forums වලට ගියාට පස්සේ සහ මගේ personal experience එක අනුව අපිට Claude එකෙන් එන output එක අර human කෙනෙක් ලියනවා හා සමානව ගොඩක් ළඟින් යන විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් අර AI කෙනෙක් generate කරා කියලා අපිට හිතෙන්නේ නැති විදිහට ඊටාම හොඳ මට්ටමකට මේ Claude එකෙන් එන output එක තියෙනවා. අපි writing task එකක් නම් කරන්නේ. ඉතින් මීට අමතරව අපිට ඕනම AI model එකක් භාවිතා කරලා මේක මිනිස්සෙක් ලිව්වා හා සමානව කොහොමද මේක වෙනස් කරගන්නේ කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලට පුළුවන් බැරිව නැත්තම් ගිහිල්ලා බලන්න. ඊට පස්සේ study and learning වලට මේකේ කිසිම විවාදයක් නැහැ. අපිට භාවිතා කරන්න පුළුවන් notebook LM එක. ඒකට හැම කෙනෙක්ම එකඟ වෙනවා. මෙතන 5න් 4යි කියලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ official benchmark එකක් නැහැ. ඉතින් ඒ නිසා ඒක අපි none කියලා තිබ්බා.
ඉතින් ඒ නිසා තමයි මේක 5න් 4ක් වෙලා තියෙන්නේ 5න් 5ක් නොවේ. ඉතින් මේක විවාදයක් නැහැ. study and learning වලට ඔයාලට භාවිතා කරන්න පුළුවන් හොඳ option එක තමයි notebook LM එක Google සමාගමෙන් හඳුන්වලා දෙන. ඉතින් මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරා. වීඩියෝ එකක් නෙවෙයි වීඩියෝස් කිහිපයක්ම කරා. ඔයාලට පුළුවන් බැලු නැත්තම් බලන්න. ඉතින් ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම notebook LM කියන එක වැදගත් වෙනම AI tool එකක්. ඊට පස්සේ ඔයාට මොනවා හරි දේවල් රිසර්ච් කරන්න, ෆැක්ට් චෙක් කරගන්න, ෆැක්ට්ස් හොයාගන්න හොඳම AI tool එක විදිහට ගොඩක් දෙනා හඳුන්වන්නේ Perplexity. ඒකට 5න් 4 දෙනෙක්ම ඇග්‍රි වෙලා තියෙනවා. image generation වලට බහුතරයක් දෙනා කියනවා ChatGPT ලගේ අලුත් GPT 2.0 එක තමයි හොඳම කියලා. නමුත් සමහර අය කියනවා Nano Banana තමයි හොඳම කියලා. ඉතින් මේක අපි ගත්තොත් 50-50 වගේ තියන්න පුළුවන්. ඉතින් මම personally pick කරේ Nano Banana. මොකද මම GPT image එකට වඩා මම Nano Banana වලට පුද්ගලිකව කැමතියි. ඉතින් ඒ නිසා අපිට මේ models දෙකෙන් කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. මොකද AI image එකක් generate කරනවා කියලා කියන්නේ ඒකේ final output එක ඇත්තටම අපිට මෙන්න මේක තමයි හොඳම කියලා කියන්න බෑ. මොකද image එකක් දිහා බැලුවට පස්සේ එක AI model එකකින් එන image එක ඔයාට ලස්සන වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒක එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක්කෙනෙක්ට ඒක බොහොම ලස්සන වෙන්න පුළුවන්. ඔයාට ඒක එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. මම හිතන විදිහට මේක පුද්ගලානුබද්ධයි. ඉතින් ඒ හින්දා ඔයාට image generation වලට ඔයාට වැඩිපුරම ලස්සන එක භාවිතා කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් අපිට GPT image සහ Nano Banana තමයි මේකේ මුල් ස්ථාන දෙකේ තියෙන්නේ. video generation වලට 5න් 5ක්ම agree වෙනවා. Google VEO 3.1 තමයි හොඳම කියලා. ඉතින් මේකට සාධක ගණනාවක් අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ prompt එකක් දුන්නාට පස්සේ prompt එකට වැඩිපුරම සාධාරණය කරන්නේ කවුද? ඒ වගේමයි realism, physics හොඳටම තියෙන්නේ මොකේද? ඒ වගේමයි දේවල් කතා බහ කරනකොට lip syncing වගේ දේවල් හොඳටම තියෙන්නේ මොකේද? මේ වගේ categories ගණනාවක් එක්ක compare කරාට පස්සේ Google VEO 3.1 තමයි මේ දේ හොඳටම කරන්න පුළුවන්කම තියෙන්නේ. දෙවෙනි option එක විදිහට අපිට තිබ්බා Kling 3.0. හරි. ඊට පස්සේ brainstorming සහ ideation වලට. ඉතින් මේකත් කියන්න තියෙන්නේ තමන්ගේ use case එක අනුව මේක change වෙනවා කියලා. ඉතින් ChatGPT, Claude, Gemini මේ වගේ ඕනම AI tool එකක් සහ model එකක් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක එච්චරම matter වෙන්නේ නැහැ. මොකද ideation වලටයි brainstorming වලටයි මේ ඕනම model එකක් more than capable. ඉතින් මගේ personal pick එක විදිහට මම ගත්තේ Claude සහ Grok තමයි මම මගේ ideation සහ brainstorming වලට ගත්තේ. හරි ඊට පස්සේ data analyzation සහ finance වලට වින වෙලා තියෙන්නේ ChatGPT. ඉතින් ඔයාලට data visualization මේ වගේ දේවල් වලට ඔයාලට ChatGPT භාවිතා කරන්න පුළුවන්. ඒක හොඳ මට්ටමක තියෙනවා. නමුත් මගේ personal pick එක වෙන්නේ Claude. නමුත් ඇත්තටම අර categories ටිකෙන් ගත්තට පස්සේ ඒකෙන් win කරේ ChatGPT. ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේ channel එක subscribe කරන්න. එහෙම කරොත් හැම සතියකම මේ වගේ interesting AI සම්බන්ධ වීඩියෝ එකක් ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ translation and language වලට ගත්තට පස්සේ ඒක 5න් 5ම agree වෙනවා. Gemini 3.1 තමයි හොඳම option එක. දැන් ඔයා සිංහල භාෂාවෙන් විශේෂයෙන්ම AI tool එකක් එක්ක ගනුදෙනු කරනවා නම් ඔයාලට තේරෙනවා ඇති ChatGPT, Claude මේ හැම එකටම වඩා Google Gemini සෑහෙන ඉස්සරහින් ඉන්නවා කියලා සිංහල භාෂාව වශයෙන් ගත්තත්. ඉතින් අපි අනිත් භාෂාවලට ගියාට පස්සේ තත්ත්වය ඒ විදිහමයි. ඉතින් Gemini 3.1 එක සහ Gemini models තමයි ඒකට හොඳම සාධාරණයක් කරන්නේ. හරි ඊට පස්සේ business සහ productivity ගත්තට පස්සේ Gemini සහ Copilot තමයි පළවෙනි ස්ථාන වලට ඉන්නේ. ඒකටත් 5න් 5ම agree වෙලා තියෙනවා. ඉතින් Google users Google Gemini ගැන හොඳ කියනවා. ඒ වගේමයි Microsoft users Copilot ගැන හොඳ කියනවා. ඉතින් ඔයාගේ ecosystem එක අනුව ඔයාට කැමති එකක් pick කරගන්න පුළුවන්. දෙකම හොඳයි කියලා තමයි භාවිතා කරන්නයි කියන්නේ. මම personally Geminiට කැමතියි Copilot වඩා. ඊට පස්සේ creative writing වලට ඉතින් ඒකෙත් 5න් 4ක්ම agree වෙනවා. Claude තමයි bestම option එක කියලා. math සහ reasoning වලට Gemini 3.1 Pro එක තමයි අපිට ප්‍රධාන option එක විදිහට තිබ්බේ. ඉතින් අර කාණ්ඩ 5න් 4කින්ම win කරේ Gemini 3.1 එක තමයි. හරි ඊට පස්සේ legal and professional work වලට 5න් 5ක්ම agree වෙනවා. Claude එක තමයි හොඳම option එක කියලා. මොනවා හරි දෙයක් professional දෙයක් එහෙම නැත්නම් legal දෙයක් මොනවා හරි අපි කතා බහ කරනවා නම් මොනවා හරි analyze කරනවා නම් ඒකේ hallucination rate එක පුළුවන් තරම් අඩු වෙන්න ඕන. මොකද මේ වගේ දෙයක් AI එකක් hallucinate කරලා මේක මෙහෙමයි කියලා වැරදි දෙයක් කිව්වොත් ඒකෙන් ලොකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා hallucination rate එක අඩුම වෙන්නේ Claude Opus 4.7 වල. ඉතින් ඒ නිසා තමයි Claude එක මේකෙන් win කරන්නේ. හරි ඊට පස්සේ AI agents and automation වලට Claude Opus 4.7 එක තමයි. ඒකත් අර කාණ්ඩ 5න් 4ක්ම win කරා Claude Opus 4.7 එක. ඊට පස්සේ voice and audio ගත්තට පස්සේ ඒ කියන්නේ ඔයාගේ අර මොබයිල් ඇප් එකේ voice mode එක on කරලා කතා බහ කරනකොට ඒකේ හොඳම experience එක ඒක ආයිමත් depend වෙනවා 50-50 අපිට ChatGPT සහ Google Gemini එක.
ඉතින් ඔයා chat GPT වල voice mode එකට ආස නම් ඔයාත් එක්ක නම් කතා කරන්න කැමති ඔයාට ඒක pick කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයා Gemini නම් වැඩිපුර භාවිතා කරන්න කැමති ඔයාට Gemini pick කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ ඒකේ. හරි. ඊට පස්සේ ඔයා ගෙවන මුදලට සහ නොමිලේ හොඳම value එක හම්බෙන්නේ මොන AI tool එකද කියන එකටත් මම මෙතන උත්තරයක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාට free option එකක් ඔයාට completely free option එකක් භාවිතා කරන්න අවශ්‍ය නම් ඔයාට Gemini free version එකත් එක්ක යන්න පුළුවන්. ඉතින් ඔයාට මේකේ paid version එකක් තියෙනවා. නමුත් ඔයා දේවල් ආරම්භ කරන කෙනෙක් විතර නම් තාම ඔයාට මේකේ paid version එක නැතුව free version එකෙන් සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර මම කතා කරපු categories 15න් 12ක්ම රුපියලක්වත් වේදම් කරන්න නැතුව ඔයාට cover කරගන්න පුළුවන්කම තියෙනවා Gemini free version එකේ. limited තමයි ඔයාට යම් කිසි ප්‍රමාණයකට තමයි භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔයාට free try කරන්න සහ යම් තාක් දුරකට දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ best value එක. ඒ කියන්නේ ඔයා ගෙවන ගානට වැඩිපුරම value එකක් දෙන්නේ කවුද? ඒ ඇවිල්ලා Google AI Pro එක තමයි. ඒ කියන්නේ ඔයා $20ක් වගේ මුදලක් මාසෙකට ගෙවන්න ඕන. ඔයා දැන් chat GPT එකේ ගත්තත් ඔයා $20 ගෙවන්න ඕන. පහේ option එකක් තියෙනවා. Claude එක ගත්තත් එහෙමයි. ඉතින් ඔයාට Gemini ගත්තත් ඔයාට $20 option එක තියෙනවා. ඉතින් මේ 20 option එක ගත්තට පස්සේ ඔයාට Gemini භාවිතා කරනවට අමතරව ඔයාට Google One storage එකේ terabyte 5ක් හම්බෙනවා මේ වෙනකොට. ඔයාට කලින් 2යි හම්බුනේ දැන් 5ක් හම්බෙනවා. ඉතින් ඒ වගේමයි Gemini 3.1 එකේ Pro වලට full access එක හම්බෙනවා ඔයාට. ඒ විතරක් නෙමෙයි ඔයාට VEO 3.1 එක භාවිතා කරලා video generation කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාට Google Docs වල, ඔයාට Google Sheets වල, Gmail වල ඉඳන් ඔයාට Gemini access කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට Google Drive එකේ storage එක වගේ එක ඔයාට family members ලා 5ක් එක්ක ඔයාට share කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි ඔයාට AI image වලට සහ videos වලට Google Flow එක භාවිතා කරලා monthly AI credit 1000ක් හම්බෙනවා ඒවා භාවිතා කරන්න. ඒ විතරක් මේ ඔයාට anti gravity කියන ID එකත් ඔයාට access කරන්න පුළුවන්. ඒක ඇතුළේ ඔයාට අපහු Claude model සහ Gemini models භාවිතා කරන්න පුළුවන්. ඉතින් මීට අමතරව Google එකෙන් offer කරන ගොඩක් AI tools වලට ඔයාට මේ එකම subscription එක භාවිතා කරලා access කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා ගෙවන මුදලට වැඩිම value එකක් හම්බෙන්නේ Google AI Pro එකෙන්. ඉතින් ඊට පස්සේ ඔයාට most capable tool එක ඕන නම් ඔයාට Claude වලට යන්න වෙනවා. Claude Opus 4.7 එක තමයි overall ගත්තට පස්සේ mostම capable tool එක වෙන්නේ. ඉතින් ඔයාට මේක access කරන්න $20ක් මාසෙට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේක මම කියලා දෙනවා when quality matters more than anything else. එහෙමනම් ඔයාට Claude එක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද මේකේ hallucination rate එක හරිම අඩුයි. ඒ වගේමයි මේක coding වලට, writing වලට, legal වැඩ වලට, agentic task වලට ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේමයි professional developers ලා ඒ වගේමයි writers ලා trust කරලා තියෙන Claude එක. ඉතින් ඒ වගේමයි ගොඩක් benchmark test වලිනුත් උඩින්ම ඉන්නේ Claude එක. හැබැයි Claude එකේ තියෙන ලොකුම issue එක තමයි මේකේ තියෙන limitations. ඉතින් ඔයා මේ 4.7 එක භාවිතා කරනවා නම් $20 plan එකේ බොහොම ඉක්මනට limitations hit වෙනවා. ඊට පස්සේ ඔයාට යම් කාලයක් බලාගෙන ඉන්න වෙනවා ආයෙමත් මේක available වෙනකම්. ඉතින් මේ limitations හැම session එකකටම තියෙනවා. ඒ වගේමයි weeklyත් මේකට limitations තියෙනවා. ඉතින් ඔයා හරියාකාරයෙන් මේක manage කරලා භාවිතා කරේ නැත්නම් ඔයාගේ $20ට මොකද උනේ කියලාවත් ඔයාට හිතා ගන්න time එකක් හම්බෙන්නේ නැහැ Claude භාවිතා කරනකොට. හරි. ඉතින් ඒ වගේම ඔබ ශ්‍රී ලංකන් users රට තියෙන හොඳ මාන්ස් එකක් මම මේක දාලා තියෙනවා. ඉතින් ඔයාට budget එකක් නැත්නම් AI tools වලට use කරන්න. ඔයාගේ budget එක 0 නම් ඔයාට පුළුවන් Google Gemini භාවිතා කරන්න ඔයාගේ daily drive එක විදිහට. ඒකේ කිසිම විවාදයක් නැහැ. ඉතින් ඊළඟ option එක විදිහට ඔයාට $5ක් වියදම් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 1650ක් විතර ඔයාට මාසෙකට වියදම් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් GPT Go එකට යන්න. ඉතින් මේක $5ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අර GPT free version එකේ තියෙන message limits ටික මේකේ අයින් වෙනවා. ඔයාට අලුත්ම model එක උනත් සැලකිය යුතු ප්‍රමාණයකට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා $5ක් ගෙවලා ඔයා ගන්න model එකේ. ඊට පස්සේ ඔයාට රුපියල් 6000කට ආසන්න ප්‍රමාණයක් මාසෙකට වියදම් කරන්න පුළුවන් නම් ඒකෙත් ආයි විවාදයක් නැහැ. ඔයාට යන්න පුළුවන් හොඳම option එක තමයි Google AI Pro plan එක. ඉතින් මේක ගත්තට පස්සේ ඔයාට අර AI models access කරනවත් එක්කම තව ගොඩාක් benefits ඔයාට හම්බෙනවා ඒ මුදලට. ඉතින් ඔයාට හොඳම AI tool එක වෙන්නේ අර benchmark scores වලින් උඩම ඉන්න කෙනා නෙමෙයි. අපි හැම කෙනෙක්ම ගත්තට පස්සේ අපි හැමෝම එදිනෙදා කරන්නේ එකිනෙකට වෙනස් දේවල්. ඉතින් ඒ අපි කරන දේවල් වලට අපිට වැඩිපුරම value එකක් දෙන්න පුළුවන් AI model එක වෙනුවෙන් තමයි අපි මුදලක් spend කරනවා නම් spend කරන්න ඕන. ඉතින් මම හිතනවා අර එක කැටගරීස් වලට මම විනර් කෙනෙක් දුන්නා. ඉතින් ඒ නිසා ඔයත් ඒ කැටගරීස් වලට අදාළ දේවල් කරනවා නම් දැන් ඔයාට යම් ආකාරයක අවබෝධයක් ගන්න පුළුවන්. මේ කැටගරි එකෙන් මම දේවල් කරනවා. එහෙමනම් මට හොඳම මොඩල් එක වෙන්න ඕනේ. මෙන්න මේ මොඩල් එක තමයි කියලා දැන් ඔයාට අයිඩියා එකක් ඇති. ඒ වගේම මම ආයෙමත් කියන්න ඕනේ. දැන් මම මේ රිසෝසස් ගත්ත තැන් වලින් නැතුව කවුරු හරි වෙන තැන් වලින් රිසෝසස් අරගෙන කරොත් එයාට මේ හම්බෙන උත්තර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ මම ඉදිරිපත් කරන කාරණා ටික බේස් වෙන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මත සහ මම මේ රිසර්ච් එක කරන්න රිසෝසස් ගත්ත තැන්වල තිබ්බ ඩේටා අනුව. ඉතින් ඒ නිසා වෙන කවුරු හරි කෙනෙක් මේ කැටගරි සම්බන්ධවම
වෙන විදිහකට රිසර්ච් එකක් කරලා තිබ්බොතින් මම මේ දීපු මොඩල්ස් නැතුව මෙතන වෙන මොඩල්ස් තියෙන්න පුළුවන්. ඒ වගේමයි සමහර වෙලාවට මම මෙතනින් විනර් කෙනෙක් දුන්නා වුණාට එකෙක් කැටගරිස් වලට ඔයාගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව ඔයාට හිතෙනවා නම් මේකේ විනර් ආවේ මෙන්න මේ මොඩල් එක වුණාට මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව මට හිතෙන්නේ මේ කැටගරි එකට හොඳම මෙන්න මේ මොඩල් එක කියලා. එහෙනම් ඔයාට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඒක භාවිතා කරන්න. මොකද එක එක්කෙනා වැඩ කරන කැපැසිටි එක අනුව එක එක්කෙනාට එන අවුට්පුට් එකේ ක්වොලිටි එක එයා දකින විදිහ අනුව එයාට හොඳම AI මොඩල් එක වෙනස් වෙන්න පුළුවන් මම මේ කිව්ව දේවල් වලට වඩා. ඒ වගේමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2026 මැයි මාසයේ. ඉතින් මේ මැයි මාසයේ දැනට තියෙන දත්ත අනුව තමයි මම මේ මොඩල්ස් ටික කියන්නේ. ඉතින් හිතන්න මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසට පස්සේ දවසේ ආයි අලුතෙන් මොකක් හරි AI මොඩල් එකක් ආවොත් එහෙමත් නැත්නම් තියෙන AI මොඩල් එකක්ම තව ටිකක් ඉම්ප්‍රූව් වුණොත් මගේ මේ තියෙන ඩීටේල්ස් සේරම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේමයි තව සතියකින්, තව මාසෙකින්, තව අවුරුද්දකින් බලනකොට මේ දේවල් මීට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයා 2026 මැයි මාසයේ ජුනි මාසයේ වගේ නම් මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් ඔයාට පුළුවන් යම් ආකාරයක අයිඩියා එකක් ගන්න මොන කැටගරි එකට මොන AI මොඩල් එක භාවිතා කරොත් හොඳයිද කියන එක. ආයෙ වගේමයි දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මම මේ ඉදිරිපත් කරන ඩෑෂ්බෝඩ් එක හැදුවේ කොහොමද කියලා. රයිට් මේක රන් වෙන්නේ ලෝකල් හොස්ට් එකේ. ඉතින් මම නෝට්බුක් LM භාවිතා කරලා රිසෝසස් ගණනාවකින් රිසර්ච් කරලා ඒ වගේමයි ආපහු ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා ඒ ටික වෙරිෆයි කරගෙන ඊට පස්සේ මම ක්ලෝඩ් කෝඩ් භාවිතා කරලා වයිබ් කෝඩින් වලින් තමයි මම මේ ඩෑෂ්බෝඩ් එක හැදුවේ. ඔයත් කැමති නම් මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් වයිබ් කෝඩින් කරලා හදාගන්න හැටි දැනගන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැන වෙනම ඩෙඩිකේටඩ් වීඩියෝ එකක් ඉස්සරහදී කරමු. එහෙනම් ඔයාට හිතෙන විදිහට ඔයාගේ ඩේලි වැඩවලට හොඳම AI මොඩල් එක එහෙම නැත්නම් හොඳම AI ටූල් එක මොකක්ද ඔයා දකින විදිහට පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඊළඟ සතියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝස් වලින් එකක් බලන්න.